ඉතින් ආයිබෝන් අදත් සුබ දවසක් කියලා සියලු දෙනාම ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද විශ්වවිද්‍යාල අයදුම් පත්‍රය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙබ් අඩවිය හරහා යොමු කරන්නේ කියලා සහ එම අයදුම් පත්‍රය කොහොමද අපි හොයාගන්නේ කියන එක ගැන. ඉතින් මතක් කරනවා මගේ වීඩියෝ එක හොඳ නම් subscribe කරගෙන යන්න, යාළුවන්ටත් බලන්න share කරන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් ඔයාලා විශ්වවිද්‍යාල අයදුම් පත්‍රය යොමු කරන්න මේ වීඩියෝ එක මුලින් ඉඳන් හොඳින් බලාගෙන ඉන්න මම පියවර ටික ඔයාලට කියන්න. ඉතින් ඔයාලට මුලින්ම තියෙන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා වෙබ්සයිට් එකට යන්න. ඒ වෙබ්සයිට් එකට යන්නේ මෙන්න මෙහෙමයි. ඔයාලට මෙන්න මේ විදිහට www.ugc.ac.lk කියලා මේ විදිහට වෙබ්සයිට් එකට යන්න පුළුවන් මේ URL එක හරහා. එහෙම නැත්නම් එහෙම නොදන්න කෙනෙක් ඉන්නවනම් ඔයාලට UGC ශ්‍රී ලංකා කියලා ගැහුවත් ඒ වෙබ්සයිට් එකට Google එක හරහා මෙන්න මේ විදිහට ගිහිල්ලා වෙබ්සයිට් යන්න පුළුවන්. එම UGC ශ්‍රී ලංකා කියලා ගිහුවට පස්සේ මේ වගේ වෙබ්සයිට් එක පෙන්නනවා University Grant Commission කියලා. ඒක ඇතුළට ගියාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ වෙබ්සයිට් එක ඔයාලට මෙන්න මේ විදිහට පෙන්නනවා. හොඳින් බලන්න විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ශ්‍රී ලංකා කියලා වෙබ්සයිට් එකේ තියෙනවා. ඉතින් අන්න එහෙම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙබ්සයිට් එකට ආවට පස්සේ මෙන්න මෙහෙම චුට්ටක් කැරට ගත්තම මෙතන පෙන්නනවා online application for university admission academic year 2024 2025 කියලා. අන්න ඒක උඩ මෙන්න මේ විදිහට අපි ක්ලික් කරන්න ඕනේ application එකට යන්න. එහෙම ක්ලික් කරාට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ තැනකට ගෙනියනවා registration login. අපි දැනටත් ලියාපදිංචි වෙලා නැත්නම් registration කියන එක උඩ මෙන්න මේ විදිහට ක්ලික් කරනවා click here to register කියන එක උඩ මෙන්න මේ විදිහට ක්ලික් කරනවා. ඊට පස්සේ ඔයාලගේ ජාතික හැඳිනුම්පත් අංකය මෙතනින් දාන්න තියෙනවා. ඊට පස්සේ ඔයාලගේ ජාතික හැඳිනුම්පත් අංකය නැවතත් මෙතනින් ඇතුළත් කරන්න තියෙනවා. ඊළඟට ඔයාගේ NIC නම්බර එක. එහෙම නැත්නම් ජාතික හැඳිනුම්පත් අංකය නිකුත් කර දිනය මෙතනින් දාන්න තියෙනවා. ඊළඟට ඔයාලගේ විභාගයට මුහුණ දීපු විභාග අංකය මෙතනින් දාන්න තියෙනවා. ඊට පස්සේ ඔයාලා මොන ID එකක්ද ඉදිරිපත් කරේ විභාගයට ID ගොඩක් අය national ID card එකනේ. national ID card එක මේ විදිහට කියලා කරලා ඊට පස්සේ NIC number ඒ කියන්නේ ජාතික හැඳිනුම්පත් අංකය මෙතනින් ඇතුළත් කරන NIC number used to A level කියන තැන. ඊළඟට date of issue ජාතික හැඳිනුම්පත් අංකය නිකුත් කළ දිනය මෙතනින් අපි තෝරන්න ඕනේ. ඒ තෝරන්න ඕනේ මෙන්න මේ විදිහට. ඊට පස්සේ ඊළඟ එකට යන්න next කියලා අපි මෙතනින් දෙන්න ඕනේ. ඉතින් මෙතනින් එහාට මේ ස්ටෙප් එකෙන් එහාට විස්තර ටික විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් දාපු වීඩියෝ එකේ තියෙනවා. ඒ වීඩියෝ එක බලාගන්න මෙන්න මෙහිමයි. ඔයාලා වෙබ්සයිට් එකට ගියාට පස්සේ වෙබ්සයිට් එකේ මෙන්න මෙතන තියෙනවා how to apply university admission video කියලා මෙන්න මේ උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ සිංහලෙන් තියෙන මෙන්න මේ වීඩියෝ එක ඔයාලට බලා ගන්න පුළුවන්. මම මේ වීඩියෝ එක මගේ description එකේ යටින් link එකක් විතර දාන්නම්. එතකොටත් ඔයාලට බලා ගන්න පුළුවන්. එහෙනම් ඔයාලගේ විශ්වවිද්‍යාලයේ ඉන්නේ හැබැයි වෙන්නේ කියලා ප්‍රාර්ථනා කරනවා. මගේ වීඩියෝ එක හොඳ නම් subscribe කරන්න, like කරන්න, යාළුවන්ටත් share කරන්න. ඉතින් ඔයාලට සුබ දවසක් වේවා.